මාංචු දාන්න කිව්වේ මේ මටද සර්? සර් මේ තමයි මුදලාලි කුකුලා. ඈ කුකුලා නකුන මුදලාලි. මේ අපේ අලුත් OIC මහත්තයා. හයි බර්න් සර්. සර් ඇතුළට ගිහලා වාඩි වෙලාම කතා කරමු. සෝම් මේ තේ ටික මොනවද ලෑස්ති කරමු. නෑ ඕනේ නෑ. මුදලාලි දන්නවද සරා කියලා ආදී? දන්නවා. ඔක එකපාරක් ඇවිල්ලා මට මරණීය තර්ජන එල්ල කරලා ගියා. ඊට කලින් දවසේ ඇවිල්ලා මම මරන්නම හැදුවනේ. අර මේකනේ අපි නිකන් අර මේ අහිංසක විදියට ඉන්න මිනිස්සුනේ. එතකොට මුන් නිකන් ඇඟටම එන්නෙනවා. ඔයසි මාතට කියන්නේ මම ඉවසලා තවත් ඉවසලා බැරිම තැන තමයි ඔය മന്ത്രിතුමාට කිව්වේ. මේ ඔයසි මාතයා එපා කිව්වට කමන්නේ. තේ ටික හදන්න කනේ ගිහිල්ලා. මේ අනම්මනම් මොනවත් හදන්න ඕනේ නෑ. බෑවරයක් බොම්. මරු ඈවර තියෙනවා. කඩපුව තියෙනවා නේ. බෑවරයක් බොම්. නෑ කිසි දෙයක් එපා දැන් OIC මහත්තයා කිව්වනේ සැරයක්. මට තියෙනවා තමුන්ගෙන් ප්‍රශ්න කීපයක් අහන්න. අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න ඔයසි මාතයා. මේ අපි ඇතුළට ගිහිල්ලා වාඩි වෙලා කතා කරමුද? මේ තේ බොන්න බෑ කියනවා නම් පොඩි කියන්නේ යුනිෆෝම් පිටින් අවුලක් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. සැරේව තියෙනවා. දැන් මේ කුකුලා මහත්තයා කියන්නේ කසිප් වලට වස මිශ්‍ර වීමට තමුන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලාද? නෑ. කොහෙත්ම නෑ. ඕක සම්පූර්ණ උන් ගොතපු බොරුවක්. ඇයි മന്ത്രിතුමා ඔයසි මාතර කියන්නේ නැතිනේ මං ගැන? සජන් උක්වත්ත සර්. පේනවර මිනිස්සයා. PC ඒ සරා වරන් එනවා. සරා? සර්ලා සරා ඇල්ලුවද? ඉතින් සරා අල්ලලා. යා මෙයානේ මිනිහා. ඔව් මූ තමයි. බලන්නකෝ දැන් ඉන්න වීදියේ බලු කුක්කා වගේ. මාළුකු සරා. යකෝ දැන්වත් දැනගනින් මේ අපි කවුද කියලා. මේ කවුද මේ? මේ OIC මාත්‍යා. පොලිසිය ඉන්නේ අපේ පැත්තේ. മന്ത്രിතුමා යකෝ එක කෝල් එකයි දුන්නේ OIC මාත්‍යාට. ජීප් එකක් පුරවගෙන ආවේ. ඔබ දැන්වත් දැනගනින් මේ කුකුලා කියන්නේ කවුද කියලා. මොකද්ද උඹ කියන්නේ දැන්? මේ දස බලු වැඩේ තෝ කලේ නැහැ කියලාද කියන්නේ යන්නේ? මොකද යකෝ දස බලු වැඩේ? රුක්කතර මාත්‍යා ගානකමගේ හක්ක පයින් එක බලන්න හැම දෙම කළා තාම මුගේ කටේ නරිවාදන් ගිහිල්ලා නැහැ. සර් මූ තමයි සර් කසිප් වලට වහ දැම්මේ. අනික අපි ඉස්සරහා මූ පිළිගත්ත සර් මූ වහ දැම්ම කියලා. ඔව් යකෝ මම තමයි කසිප් වලට වහ දෙන්නේ. එයි මොකද? කසිප් වලට නෙමෙයි ඊළඟ පාර වහ දාන්න. දැන් ඉන්න. කසිප් වලට නෙමෙයි ඊළඟ පාර වහ දාන්නේ. බල කන බත් එකට. බල දන්නේ යකෝ මේ කුකුලා ලකුණ කියන්නේ කවුද කියලා? සාජන් කියනවර මාංජු කුට්ටම. PC ඒ මාංචු කුට්ටමත් අරන් එනවා. ඔයසි වාතර කියන්නේ නැති മന്ത്രിතුමා. ඇයි අපි මෙයාට මේ විදිහට පනිෂ්මන්ට් එක දෙන්නේ කියලා? මෙයා මේ ළඟදී ඉඳන් අර අපේ ගමේ මාස්ටර් නාට්‍ය කළා. මොකද්ද මේ ගලෙන් වැටුණු කුමාරයානේ. ඉන්න කියන්න ඕනේ මේ. ගලෙන් වැටුණු කුමාරයා කියලා මූ ඒකේ රඟපාලා මූ දැන් පොර වෙලා. මොකද මූ සත්තුක නම් සොර දෙටුවා. ඔව්. ඊට පස්සේ මූ කෙරුම වෙලා ගමේ. සත්තුක සොර දෙටුවා වරෙන්කෝ ගලෙන් පන්නන්න උඹ. සර් දාඩා මෙයාට මාංජු. හරියට හරි. මාංචු දෙකක් දාන්න ඕනේ මුන්ට. ඔව්. සර් මුන් තමයි ඇලේ ඉන්න ඉබ්බ ඔක්කොම අල්ලගෙන කන්නේ. බොරු කියන්න ඕනේ නැහැ. අපිට වැඩිය මුන්ට ශක්තිය තියෙනවා ඈ. ඉබ්බ කනවනේ. දැන් මෙයා පිළිගත්තනේ වැඩේට සම්බන්ධයි කියලා. මාංජු දාලා දාගන්නවා ජීප් එකට. සර් මාංචු දාන්න කිව්වේ මේ මටද සර්? සමුලේ മന്ത്രിයට මොකාටද කියනවා? පොලිසිය තියෙන උන්ගේ පදවලට නටන්න නෙවෙයි කියන්නේ. ඒ මුන් ඇති. හැබැයි මං එහෙම නෑ. කරුණා කරලා ඒක සමුලේ മന്ത്രിයට පැහැදිලි කරලා දෙනවා. අනේ ඔයසි මහත්තයෝ ඇයි මේ අපි මහත්තයට මාංචු දාන්නේ? අනේ තාත්තේ ඇයි මේ තාත්තා යන්නේ? දැනගන්න ඕන නම් එනවා පොලිසියට. මේ ඉතින් මන්ත්‍රීතුමාට ඕල්ලා කරන් ගියපන් මාව අසාධාරණ විදිහට අත්අඩංගුවට ගත්තා කියලා. රුක්කත්තනේ මම රුක්කත්ත. අනේ තාත්තේ අනේ අම්මේ තාත්තා යනවා. අනේ තාත්තේ හරි දෙකේදී හරි අනේ අම්මේ කියන්නකෝ තාත්තා. හරි අනේ තාත්තා අනේ තාත්තේ